සුබ දවසක් හැමෝටම ඕන. ඉතින් අද තමයි රිච් ලීෆ් ගාඩන් channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ආවේ වැස්සත් එක්ක, කියන්නේ වැහි කාලෙත් එක්ක ඊට පස්සේ පිපෙන මලස් සම්බන්ධව ඔයගලන්ට විස්තර කරන්න. විස්තර කිරීමක් කියන්නේ පොඩි වීඩියෝ එකක් මම මේ අරන් එන්නේ. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක පුරාටම රැඳිලා ඉන්නේ. මොකක්ද මේ මල කියලා බලාගන්න. ඒ වගේම මේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලාම තියාගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර පිපිලා තියෙන ඒ මල් జాති. ඉතින් ගොඩක් අය මේක දැකලා තියෙනවා. මේක රේන් ලිලි නැත්නම් වැහි ලිලි කියලා අපි හඳුන්වනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ශාකය හැදෙන්නේ. ශාකය කිව්වට මේක නිකන් පොඩි පඳුරක් වගේ හැදෙන්නේ. ඇත්තට මේක ඇතුළේ තියෙන්නේ පොඩි බල්බයක්. ඒ කියන්නේ අපි කන පොඩි ලුණු ගෙඩි තියෙන්නේ. ඒ වගේ ලුණු ගෙඩියක් තමයි මේක ඇතුළේ තියෙන්නේ. මේ ලුණු ගෙඩියෙන් තමයි මේ සේරම පැල හැදෙන්නේ. ඉතින් එක ගෙඩියක් අරගෙන අපි සාමාන්‍යයෙන් හිටෙව්වොත් ඒක ඉබේටම මේ වගේ පඳුරු දදා හැදෙනවා. ඉතින් වැස්සත් එක තමයි මේ මල් පිපෙන්නේ. වෙහි කාලෙත් එක්ක ඒ ලැබෙන පසට ලැබෙන පෝෂණය, නයිට්‍රජන් වගේ පෝෂණය ලැබෙන වැස්සත් එක්ක. එතකොට පස තෙත් වෙනවා. එතකොට මේ ශාකයට අවශ්‍ය කරන්නේ සියලුම දේවල් සම්පූර්ණ වුණාට පස්සේ මේ ශාකය හොඳට වැඩිලා මේ මල් ලස්සනට මේ විදිහට පිපෙනවා. ඇත්තටම වෙහි කාලේ නැති වුණත් මේ ශාකය හැදිලා තියෙනවා. නමුත් මල් පිපෙන්නේ නැහැ. නමුත් වැස්සත් එක තමයි මේ මල් හොඳට හටගන්නේ. ඉතින් මේ බලන්න මේ පොහට්ටු දෙකකුත් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි දිගටින ආරටියක් එක්ක තමයි මේවා පිපෙන්නේ උඩට. බලන්න මෙන්න මේ විදිහට තමයි පොළවෙන් මේවා උඩට හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ විවිධ පැහැයන් අපිට හොයාගන්න පුළුවන්. ඒතකොට මං ගාව නම් තියෙන්නේ මෙන්න මේ පැහැ. ඇත්තට මේක මම මේ හදලා නෙමෙයි, මේ ඉබේටම පැලවෙලා තියෙන්නේ. මේක දැන් අවුරුදු 3-4ක් තිස්සේ මෙතන තියෙනවා. අපි නිතරම මේක කපනවා. මෙතන අස් කරද්දි ඉතින් වැස්සට මේක නැවතත් දළු දාලා ලස්සනට මෙන්න මේ විදිහට හැදිලා මල් අනිවාර්යයෙන්ම පිපෙනවා හැම වෙහි කාලයකටම. ඉතින් මේකේ ගොඩක් වෙලාවට පෙති වැඩිපුර හේකුත් තියෙන එක. දැන් මේක තියෙන තනි පෙත්තනේ. එතකොට පොකුරු විදිහට හැදිලා තියෙන ඒවත් මම දැකලා තියෙනවා. ඒ වගේම විවිධ පැහැන් වලින් ඉතින් මේවා තියෙනවා. ඉතින් හොඳ සූර්යාලෝකයක් මේකට ඇත්තටම අත්‍යවශ්‍ය කරනවා. හොඳ සූර්යාලෝකයක් සමග හොඳ වැස්සක් තියෙනවා නම් මේ කාලයට පස්සේ අනිවාර්යයෙන් මේක හැදෙනවා. සූර්යාලෝක කියන එක අනිවාර්යයි. ඒ වගේම මඩ පසක් වෙන්න බෑ. සාමාන්‍ය හොඳින් ජලය ගලා බැසෙන පසක් වෙන්න ඕනේ. ඉතින් මේ සාධක ඕගොල්ලන්ට යොමු කරලා පෝච්චි එකත් මේව හදන්න පුළුවන්. හොඳ වැස්ස, ඒ කියන්නේ හොඳ පස් දාලා වැහි කාලේ එනකන් ඕගලන්ට පෝච්චි එකත් හොඳට හදලා තියන්න පුළුවන්. එතකොට වැහි කාලෙන් පස්සේ පෝච්චියත් අනිවාර්යයෙන්ම හොඳට මල් පිපෙනවා. නැත්තම් ඕගලන්ට පුළුවන් විවිධ සාධකයන් නැත්නම් ඒ කියන්නේ අපිට වෙනම බාහිරින් કૃත්‍රිමව මේකට අවශ්‍ය කරන සාධක ලබා දීලා ඒ පෝෂණ කොටස් අනම්ම හැමදේම ලබා දීලා අපිට මේකේ මල් ගන්න පුළුවන්. පෝච්චි එක හැදුවොත් ඉතින් ඒකට විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ නිකන් පිපිලා තියෙන ලස්සනට පිපිලා තියෙන ගහක්, මල් පිපිලා තියෙන ගහක්. සාමාන්‍යයෙන් ඉබේම හැදිලා ස්වභාවිකම හැදිලා තියෙන ශාකයක් තමයි මේ තියෙන්නේ. බලන්න මේ ක්‍රිෂ්ණා ගහත් එක්කම ඒක යට තමයි මේ ශාකය හැදිලා තියෙන්නේ. කිසිම අපේ සැලකිල්ලක් දක්වුවේ නැහැ මේ ශාකයට. නමුත් බැසි කාලයත් සමග මේක ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් බලන්න මේක සාමාන්‍ය හිටව ගන්න සාමාන්‍ය මේ තාප්පයක් අයින්ට වගේ ලස්සනට එක දිගට හිටෙවොත් වෙහි කාලෙන් පස්සේ මේ වගේ මුළු තාප්පය පුරාටම තාප්පයනේ පුරාටම මල් ගන්න පුළුවන්. නැත්නම් ලස්සන පෝච්චි එක වගේ හැදුවත් මේ වගේ මල් ගන්න පුළුවන්. විශාල පෝච්චියක් අවශ්‍ය කරන්නේ. මොකද පොඩියට මේකේ මුල් යන්නේ, ලොකු විශාල ප්‍රමාණයේ මුල් යන්නේ. ඉතින් ඕගොල්ලෝ ලස්සන මේක පඳුරු වශයෙන් හදා ගන්න පුළුවන්. විවිධ පැහැන් තියෙනවා. ඒ පැහැන් අරගෙන ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. නැත්නම් තනි පැහැන් වුණත් හදා ගන්න පුළුවන්. ඉතින් ඕන්න අදම අරන් ආවේ ඕගොල්ලන්ට රේන් ලිලි නැත්නම් වැහි ලිලි වැස්සත් සමග පිපෙන ලස්සන මලක් සම්බන්ධ පොඩි වීඩියෝ එකක්. ඉතින් තාමත් මගේ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් මම තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ව ආයෙත් හම්බ වෙනවා.